සුබ දවසක් කියලා පිළිගන්නවා අපේ 2026 තව දින කිහිපයකින් උසස් පෙළට පෙනී සිටින ඉන්න නංගිලා මලිලා සියලුම දෙනාම මේ වීඩියෝ එකෙන් අද ඔයාලගෙන් පොඩි වෙලාවක් කරන් පොඩි දෙයක් ගැන දැනුවත් කිරීමක් කරන්න තමයි හදන්නේ. ඉතින් මේ වීඩියෝ එක වැඩක් නැහැ කියලා හිතෙනවා නම් පොඩ්ඩක් ස්කිප් කරන්න. මොකද කාලේ අපරාධේ කියලා හිතෙන වැටි දැන් සමහර වෙලාවට ඔයගොල්ලන්ගේ උසස් පෙළ මේ කල්යෑම ගැන කතා කරන එක. ඉතින් ඒක වැඩක් නැහැ වගේ හිතෙනවා නම් ස්කිප් කරලා ඔයාලට ගිහිල්ලා වැඩක් කරගන්න පුළුවන්. තාම මේක ගැන බලාපොරොත්තුෙන් ඉන්නවා නම් උසස් පෙළ විභාගයේ කල්යාවි තව අපිට සහනයක් ලබා දෙයි කියලා පොඩි හරි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා නම් මේක බලන්න අද ඉඳන්වත් ඔයාලගේ ඉස්සරහ දවස් ටික ප්ලෑන් කරලා වැඩ ටික කරගෙන යන්න මේ වීඩියෝ එකට උදව්වක් වේවි. එහෙනම් වීඩියෝ එකේ අවසානයේත් එක්ම රැඳිලා ඉන්න මම පොඩි වෙලාවක් අරන් ඔයාලට ඉක්මනට පැහැදිලි කරලා දෙන්නම්. ඕගොල්ලෝ හැම කෙනෙක්ම වගේ දන්නවා අර සිසුන් 9 දිනක් විසින් පෙත්සමක් ගොනු කරා ඕගොල්ලන්ගේ උසස් පෙළ විභාගයට අදාළ කාලේ ලැබිලා නැහැ කාලේ මදි කියලා. එතකොට මේ පෙත්සම ඊයේ දිනේදී විභාගයට ගන්න නැතුවම නිෂ්ප්‍රභා කරලා දැම්මා. ඒ නඩුවේ නිෂ්ප්‍රභා කරලා දැම්මා. ඉතින් එතකොට තව සමහරු බලාගෙන ඉන්නවා ඊයේ නෙමෙයි පෙරේදා දවසේදී තව FR පෙත්සමක් ගොනු කරා නේද? ඒ FR පෙත්සමෙන්වත් අපිට සාධාරණයක් හම්බෙන්නේ නැති වෙයිද? ඒක දැම්මෙත් ශ්‍රේෂ්ඨාධිකරණයට නේද? ඉතින් එතකොට අපිට එතනින් සාධාරණයක් ලැබෙවිද? ඔන්න ඔය වගේ බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. තාම ඉන්නවා එහෙම තියාගෙන ඉන්න කට්ටිය. ඒ වගේම සමහරු පොඩ්ඩක් පීඩණයෙන් ඉන්නවා. සමහරුනේ වැඩි පිටසක් පීඩණයෙන් ඉන්නේ මේ සම්බන්ධව. එතකොට ගොඩක් මැසේජස් දානවා උසස් පෙළ ගැන මේ පීඩනේ අමාරුයි මොකද මේකට කරන්නේ කියලා අහන කට්ටියක් ඉන්න. ඇත්තටම ගත්තාන් පස්සේ ඔය FR පෙත්සම කියන එකනොත් ලොකු සාධාරණයක් බලාපොරොත්තු වෙන විදිහක් නැහැ. මොකද ඊයේ දිනේදී ඔයාලා දැක්කනේ අරක විභාගයට ගන්න නැතුව නිෂ්ප්‍රභා කරලා දැම්මා. ඉතින් තව තවත් ඒක ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා නංගිලා මලිලා. මොකද ඒකෙන් වෙන්නේ ඔයගොල්ලෝගේ කාලය යන එක විතරයි. තව දවස් 15ක් 16ක් වගේ ඉතුරු වෙලා තිනවා. ඒ 15 16 උපරිම ප්‍රයෝජනෙට ගන්න ඒ 16න්වත් උපරිම වැඩක් ගන්න වැඩ බලා ගන්න. ඉතින් මේ පෙත්සම් දිහා බල කාලේ අපරාධේ නිකන් බොරුවට විනාශ කරනවා. පෙත්සම ඒක කල් යනවා නම් ඒකෙන් හරි කල්යයි. ඒත් ඒක ගැන සෝදිසියෙන්වත් ඒක ගැන හොයන්නවත් යන්න එපා. මොකද දැන් විභාගයේ සියලු කටයුතු සූදානම් කරලානේ තියෙන්නේ. එතකොට තවත් බලාපොරොත්තු තියාගන්න එපා සහනයක් ලබා දේවි කියලා. ඇත්තටම අමාරුවෙන් වුණත් මේ පාර විභාගයට ඔයාලට මුහුණ දෙන්නම වෙනවා නංගිලා මලිලා. මොකද ආයේ විකල්පයක් නැහැනේ දැන් ඇත්තටම කිව්වොත්. ඕනනම් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් ෆස්ට් සයි, තර්ඩ් සයි, සෙකන්ඩ් සයි. ඔය බැච් තුනේම කට්ටිය දැන් උතන ඉන්නවනේ. ඒ කණ්ඩායම් තුනම ඉන්නවා. එතකොට නංගිලා මල්ලා ෆස්ට් සයි කරන එක මම මේ රිසල්ට් එක ඒගොල්ලොන්ට වැඩක් නැහැ. ඒගොල්ලොන්ට තව කල් තියෙනවා. හැම දෙයක් නෙවෙයි කියන්නේ. ඒගොල්ලොන්ගෙත් වයස යනවා මේ කියන දෙයින්. හැබැයි අපි හිතමුකෝ දැන් තර්ඩ් සයි මේ පාර 2026 කරන කෙනෙක් ඉන්නවා කියලා. එතකොට මේ තර්ඩ් සයි කරන කෙනාට දැන් මේ වෙලාවේදී එයාට ලැබුණ කාලේ මදි වගේ නම් එයාට කොන්ෆිඩන්ස් එකක් නැත්තම් මේ පාර එක්සෑම් එකත් කලින් සයි දෙක වගේ වෙයි කියලා එයාට හිතෙනවා නම් මේ වෙලාවේ ඔයාට තියෙන හොඳම විකල්පය තමයි වයස ගියාට කමක් නැහැ. හැබැයි ඔයාට තියෙන හොඳම විකල්පේ ඔයාට මේ පාර කොන්ෆිඩන්ස් එකක් නැත්තම් ඔයාගේ මේ පාර සයි එක ඔයා ස්කිප් කරන එක. මොකද තර්ඩ් සයි කරන ඔයාට මේක තමයි ඔයාට ඉස්කෝලේකින් දාන්න පුළුවන් අන්තිම සයි එක. ඒ වගේම රජයේ විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන් වෙන්නේ දන්නවනේ සයි 3කින් පමුල් සයි 3ේදී උත්සාහ කරන්න පුළුවන්. ඒ සයි 3ෙන් බැරි වුණොත් ඔයාලට ආයෙ පස්සේ සයි කඩන්න නැහැ. ඔයාලට රජයේ විශ්වවිද්‍යාලයකට යන්න විදිහක් නැහැ. උසස් පෙළ විභාගය කරන්න පුළුවන්. හැබැයි සයි 3කින් රජයේ විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන් සුදුසුකම හම්බෙන්නේ. එතකොට මේ ඔයාගේ අන්තිම chance එක. මෙතන කොන්ෆිඩන්ස් එකක් නැත්තම් ඔයා 2027ට ගිහිල්ලා අවුරුද්දක් වගේ පස්සට යනවා. ඒත් 2027න් ඔයාගේ රිසල්ට් එක හොඳට හදා ගන්නවා නම් හොඳයි කියන එක තමයි මේ වෙලාවේදී මගේ අදහස වෙන්නේ. සෙකන්ඩ් සයි කරන කෙනෙක්ට වුණත් මේ පාර කොන්ෆිඩන්ස් එකක් නැත්තම් ඔයා 27 දී මේක කරනවා නම් හොඳයි නංගිලා මල්ලිලා. මොකද මේ පාරත් ඔයාලගේ කලින් සයි එක වගේම වෙනවා නම් ඇත්තටම ලියලා තේරුමක් නැති නිසායි මම ওই කතාව කිව්වා. ඔයාලට පුළුවන්කමක් තියනවා නම් මේ පාර ලියලා කොහොම හරි ගොඩ දාන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. මං කිව්වේ අර අමාරුම කෙනෙක් ඉන්නවා නම් කොන්ෆිඩන්ස් එකක් නැත්තම් අර විදියට කරන්න. එතකොට නංගිලා මල්ලිලා දැන් මේ FR පෙත්සම ගැන හොයන කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටියට මං යට පහල පළවෙනි කමෙන්ට් එකේ ඔය FR පෙත්සම ගැන Facebook එකේ දාපු වීඩියෝ එකක් තියෙනවා. ඔන්න ඔය වීඩියෝ එකට ලින්ක් එක මම පහලින් දාලා තියන්නම්. ඒකේ FR පෙත්සම ගැන හැමදේම තියෙනවා. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට මේක දාලා තියෙන්නේ. එතකොට මේක හරියන්නේ නැති වෙයි කියලා ගොඩක් අය කියනවා. මේක එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දාලා තියෙන හින්දා ඒගොල්ලෝ හරියට මේකට පිළියමක් හදලා දෙයි කියලා කියනවා. දැන් ඒක මේ විභාග කරන කාලේ මදි කියලා කියනවා. ඒ හැම දෙයකටම උත්තර ඔය යට දාලා තියෙන FB වීඩියෝ එකේ තියෙනවා. මම ඒකේ ලින්ක් එක ඔයාලට දාලා තියන්නම්. ඒකෙන් අවශ්‍ය කට්ටියට පුළුවන් ඒක ගැනත් තොරතුරු දැනුවත් වෙන්න. එතකොට නංගිලා මල්ලා මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්නේ මේ දවස් 15 16 නිකරුණේ නාස්ති කරන්න එපා. පෙත්සම් ගැන හොයන්න යන්න එපා. විභාගයේ කල්යයි කියලා දැන් නම් කිසිම බලාපොරොත්තුවක් ඇත්තටම තියාගන්න එපා මේ වෙලාවේදී. වැඩ කරන්න දිගටම වැඩ කරන්න වැඩ කිරීමෙන් පමණයි ඔයගොල්ලෝගේ රිසල්ට් එක ඉස්සරහට හදාගන්න පුළුවන් වෙන්නේ. තව දුරටත් ඇත්තටම
පොඩි දෙනෙක් හරි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා නම් ඒක ගැන ආයෙ බලාපොරොත්තු තියාගන්න එපා. FR පෙත්සම ගැන අර කියපු විදිහට වීඩියෝ එක යටින් දාලා තියෙනවා. ඔයාලට ගිහින් ඒක බලන්න පුළුවන්. එහෙනම් ඔය කරුණු ටික තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න ඕනේ උනේ. අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. අදට ගිහින් එන්නම් ඔයාලා හැමෝටම ජය වේවා.